නියමට ගත්තයි. 405. මෙන්න මේ මෙට්ට තමයි අද අපේ කතා වස්තුව. අද අපි බලමු කොහොමද අපි මෙයාව ඩිස්පෝස් කළේ කියලා. ඒ විදිහට පාරකම හරි පැනගෙන උන්ටි කරලා මේ විදිහට පැක් කරගෙන අපි දෙන්න යන්න පිටත් වුණා. අපි මේ යන්නේ අපිට ළඟම වෝටර්ඩේල් කියන රීසයික්ලින් සෙන්ටර් එකට. අපිට විනාඩි 8ක ඩ්‍රයිව් එකක් වගේ තියෙන එතනට. හරි. අද පාඩම කුණු ගැන. අපිට හැම කුණු જાතියක්ම හැම කැටගරි එකක්ම ගෙදරට ඇවිල්ලා කලෙක්ට් කරන්නයි කවුන්සිල් එකෙන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ කැඩිච්ච සෝෆා එකක්, මැට්‍රස් එකක්, එහෙම නැත්නම් ලොකු ප්ලාස්ටික් කෑලි, ලොකු ගස් කොටන්, ඒ වගේ දේවල් ඇවිල්ලා කලෙක්ට් කරන්නේ නැහැ. අපේ රෙස්පොන්සිබිලිටි එක අපි මේ වගේ යාඩ් එකකට ඇවිල්ලා අපේ ගාබේජ් ඩිස්පෝස් කරන්න ඕනේ. එහෙම නැතුව අපි පාරට දැම්මොත් හරි නැත්නම් අපේ නෝමල් බින් එකට කෑලි කපලා හරි කොහොම හරි ඒක හයිඩ් කරලා ඒගොල්ලන්ට දෙන්න try කරොත් අපිට කවුන්සිල් එකෙන් ෆයින් එකක් එනවා. මේ මොන නීතිය තිබ්බත් කුණු දාන තමන්ගේ නරක පුරුදු අතහැර ගන්න බැරි ඉමිග්‍රන්ට්ස්ලා ඕන තරම් මේ රටේ ඉන්නවා. මොකද මේ රටේ ඉන්න මිනිස්සු ගොඩාක් වෙලාට මේ රූල්ස් වලට දැන් ඇඩප්ට් වෙලා තියෙන්නේ. ඉතින් මට හිතෙන්නේ අපි quality of life එකක් බලාපොරොත්තු වෙනවා නම් රටකට ඇවිල්ලා අපේ පැත්තෙනුත් quality මිනිස්සෙක් වෙන්න ඕනේ අපි. ඔන්න එහෙනම් අද පාඩම attitudes matter. හරිනේ. හරි දැන් අපි කතාවෙන් කතාව දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ස්පොට් එකට. මේක තමයි ඩම්පින් යාඩ් එක. දෙපැත්තෙම මේ විදිහට තියෙනවා ලොකු කන්ටේනර්ස් වගේ හදලා. ඒගොල්ලන් මටීරියල්ස් ගහලා තියෙනවා. අපිට මික්ස් කරලා දාන්නත් බෑ. ස්මෝල් ඇප්ලයන්සස්, එතකොට ප්ලාස්ටික්, ටයර්, ඒ වගේ එක જાති කැටගරිස් ඒගොල්ලන් ගහලා තියෙනවා. දැන් අපි දෙන්න මේ ස්ට්‍රගල් කරගන්නේ මේ චූටි අර නිකන් මේ ඇදගෙන යන කාට් එකක් වගේ එකක් තියෙනවා. ඒකට මැට්‍රස් එක දාගන්න. මං ඉස්සෙල්ලා අර වේස්ට් ගැන කතා කරානේ. මම එකට චූටි දෙයක් ඇඩ් කරන්නම්. ඉස්සෙල්ලා මේක කියන්නම්. මම හෙට මෙහෙට යන දේවල් නිකන් වීඩියෝ කරලා vlog කරලා තේරුමක් නැහැනේ. ඉතින් ඒ නිසා මම මේ වගේ චූටි මම දන්න තරමේ දේවල් ඔයගලත් එක්ක ෂෙයා කරන්නම්. එතකොට කවුරු හරි මේක බලනවා නම් යාට චූටි හරි වැලියු එකක් තියෙනවානේ මේක බලන එකෙන්. අන්න ඒ නිසා තමයි මේක ෂෙයා කරගන්නේ. දැන් හිතන්නකෝ අපි ගෙදර මොකක් හරි රෙනොවේට් කරනවා, බිල්ඩර්ස් වේස්ට් තියෙනවා. එතකොට ඒවා අපේ කවුන්සිල් එකෙන් ඇවිල්ලා කලෙක්ට් කරන්න නැහැනේ ඩේ ටු ඩේ. ඒනවාට අපිට එක වාරයක් ගානේ ගිහිල්ලා ඒවා ඩම්ප් කරන්නත් බෑනේ. එතකොට අපිට කවුන්සිල් එකෙන් රික්වෙස්ට් කරලා ගන්න පුළුවන් ටැංක් එකක් වගේ. මම දන්නේ නැහැ ඒකට කියන ටර්ම්ස් මොනවාද කියලා. නිකන් ලොකු යකඩ වගේ ටැංක් එකක් වගේ. ඉතින් ඒක අපිට අපේ ඔක්කොම වැඩ ටික ඉවරනකම් කලෙක්ට් කරලා අපේ වේස්ට් එක ඊට පස්සේ මම හිතන්නේ කවුන්සිල් එකට ගිහම ඒගොල්ලන් ඇවිල්ලා කලෙක්ට් කරනවා. ඒ වගේ සර්විසස් තියෙනවා. දැන් අපිට සමානේ. ඒ නිසා ගොඩක් අය අපි දැක්ක අයදත් ගාඩන් සස් කරගන්නවා, ට්‍රන්ක්ස් එහෙම කපලා ලොකු වැල් කෑලි ඒවා මේ ඔක්කොම ගෙනල්ලා මෙතනට ඩම්ප් කරනවා. මේ ආඩ්ස් ඔක්කොම පාස් කරගෙන අපිට ඉස්සරහට එනකොට හම්බ වෙනවා මේගොල්ලන්ගේ තියෙනවා ෂොප් එකක් reuse goods වලට. මෙතනට ගේන බඩු ඒගොල්ලන් තව කෙනෙක්ට යූස් කරන්න පුළුවන් කන්ඩිෂන් එකක තියෙන දේවල් පිහ දාලා වොෂ් කරලා පොලිෂ් කරලා ඒ වගේ ඒගොල්ලන්ගේ ෂොප් එකක් මේන්ටේන් කරනවා. මේ චැරිටි වගේ තමයි පොඩි ගණන් වලට විකුණන්නේ. ඉතින් අපි ආවොත් ඔතනටත් යනවා. මොකද ඉතින් අපි ආසයි මේ චැරිටි ෂොප් එකක් වගේමයි. කබර්ඩ්ස් ಜಾති
ලසිත තමයි ගොඩම ඉන්ට්‍රස්ට් මේ වගේ තැන්වලට හැම මේ වගේ එක්ස්ප්ලෝර් කර කර යන්න. අපි මෙතෙන්ට ආවොත් ලසිත අනිවාර්යෙන්ම යනවා බයිසිකල්ස් වලට ගිහිල්ලා අත ගාලා බලලා මේව නම් පොඩි අයගේ. තව එහා පැත්තේ තියෙනවා ලොකු අයගේවත්. මේ එලි ගොඩ ගහලා තියෙන සමහර ඒවායේ ප්‍රයිසස් ගහලත් නැහැ. ඒගොල්ලෝ මම හිතන්නේ මිනිස්සු නිකම්ම මෙතනින් ගෙනල්ලා තියලා වගේ. ඔහොම බලාගෙන අපි දැන් යන් කඩේ ඇතුළට. මේ තියෙන්නේ මං කිව්වේ ඒගොල්ලෝ ලස්සනට ඒවා ක්ලීන් කරලා පොලිෂ් කරලා තියලා තියෙනවා ගන්න. මට නම් නිකන් දම්රෝ එකට ආවා වගේ ෆීලිං එකක් ආවා මේක ඇතුලේ. අර එක පාට ෆර්නිචර් දැක්කම. හරි එහෙනම් පොඩි වටයක් දාලා එමු අපි. Ada cricket club කියන්නේ නේද? ඉතින් ගහලා මේකට නම් මට පොඩක් සිත බැඳුනා. මේක පවුම් 5ක් විතර වෙන්නේ. ඒක ලස්සනයිනේ. කියුට් අනේ නිකන් ගර්ල් කෙනෙක්ගේ රූම් එකට නම් ලස්සනයි ඒක. අපිට මේ දවස්වල හීට් වේව් එකක් තියෙනවා. මම මේ ෂෝල් එකකුත් දාගෙන ආවේ. මේ ෂෝල් එක මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මීට අවුරුදු 5කට කලින් මට ගිෆ්ට් කළේ. ඉතින් බලන්න මම තාමත් පාවිච්චි කරනවා. ඔයා බලගෙන ඉන්නවා නම් සුවිනි. thank you. මේ විදිහට තමයි අද දවසේ අපේ මේ රීසයික්ලින් සෙන්ටර් එකට ආපු ගමන උනේ. ඉතින් බලන්න හිටියනම් මෙච්චර වෙලා thank you so much. Please do subscribe. Bye.